මගේ කෙල්ලගේ හිසට කරපු දෙයට මං කවදාවත් උන්ට සමාවක් දෙන්නේ නැහැ. මගේ දේවල් වලට මගේ දුවගෙන් පලිගන්න එපා කියලා මම උන්ට වැඳපු නැති ටික විතරයි. අමනුස්සයෙකුට උනත් මෙහෙම කරනවද? කාවින්ද්‍යා අධිකාරීට සිදුවී ඇති ඉරුණම ගැන සමිතා මුදුන්කොළුව විසින් මෙසේ සංවේදීව සංගරාවකට හෙළි දරව් කර තිබුණා. උපුටා ගැනීමක්. අවුරුදු ගානක් තිස්සේ ඉඳලා මගේ දුව කාවින්ද්‍යා විඳින දුක දන්නේ මමයි එයා බැඳපු මහත්තයාගේ පවුලේ කට්ටියයි විතරයි. ඒත් මගේ දරුවට ඇත්තටම අද සිද්ධ වෙලා තියෙන දේ ගැන මම ප්‍රථම වතාවට හෙළි කරන්නේ තවත් අම්මා කෙනෙක් වශයෙන් මට මේක දරා ගන්න බැරි වගේම ඒ දරුවටවත් ඇත්තටම ඒ වගේ ලෙඩක් හැදුනා. එයාලගේ පාඩුවේ පෞල් ජීවිතේ ගත කරන්න ඕන නිසා. මගේ දුව ගැන සමහරක් හිතක් පපුවක් නැති මිනිස්සු කියන දේවල් අහලා මට ඇති වෙලා. කාවින්ද්‍ය කියන්නේ පොඩි කාලේ ඉඳලම පෞල් ප්‍රශ්න නිසා දරුණු මානසික පීඩනයක් එල්ල වෙච්ච දරුවෙක්. ඒත් මං කවදාවත් හිතුවේ නැහැ කාවින්ද්‍යට මේ වගේ රෝගී තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙයි කියලා. පොඩි කාලේ සිද්ධ වෙච්ච දේවල් නිසා කාවින්ද්‍යට කාලයක් තිස්සෙම දරුණු හිසේ ආබාධයක් තියෙනවා. සැරින් සැරේ රෝහල්ගත වෙනවා. මේ නිසාම කාවින්ද්‍යා නොසෑහෙන්න ලෙස තරපාරු වෙලා මේ වෙනකොට පීකෝස් රෝගී තත්ත්වයට පවා මුහුණ දීලා තියෙන්නේ. ඉතින් නෑදෑයෝ පවා මගේ දරුවට වද දෙනවා. දරුවෝ නැද්ද කිය. ඉතින් මට කියන්න තියෙන්නේ මගේ දරුවට එයාලගේ පාඩුවේ පෞල් ජීවිතේ ගත කරන්න දෙන්න කියලායි. මොකද දැනටමත් එයා ඒ දරුණු හිසේ රෝගයට සහ පීකෝස් රෝගයට ප්‍රතිකාර ලබන ගමන් ඉන්නේ. ඒවා හරිම සංවේදී කාරණා. උපුටා ගැනීම අවසන්.